රටක සංවර්ධනයේ කොඳු නාරටිය ලෙස යටිතල පහසුකම් සැලකිය හැකි. වසර ගණනාවක සිට බලශක්ති ජලසැපයුම් ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ යන අංශ හරහා ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයට ඩිමු ආයතනය දායක වී ඇත. මෙරට ජාතික විදුලි බල පද්ධතියේ යටිතල පහසුකම් වලින් 70%ක්ම ගොඩනැගීමට ඩිමු සමාගමට සිය දිගුකාලීන හවුල්කරුවා වන සීමන් සමග දායක වීමට හැකි වුණා. මේ තුලින් හබරන, වේයන්ගොඩ, කැස්බෑව, කෙරවල පිටිය, චුන්නාකම් වැනි උප විදුලි පොළවල් තැනීමට ඩිමු ආයතනය දායක වී ඇත. පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ දිවයිනේ ප්‍රථම මහා පරිමාණ සුළම් බලාගාරය ස්ථාපිත කිරීම සඳහා සේවා සැපයීමටද ඩිමු ආයතනයට හැකියාව ලැබුණා. බෙලියත්ත, අනුරාධපුර, ගාල්ල යන ප්‍රදේශවලද සූර්ය ශක්තිය යොදා ගනිමින් විදුලි බලය නිපදවන ව්‍යාපෘති ගණනාවක් සඳහා ඩිමු ආයතනය අඩිතාලම දමා ඇත. ඩිමු ආයතනය C1 සහ EM1 ශ්‍රේණියේ කොන්ත්‍රාත්කරුවෙකු ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපෝහන මණ්ඩලයේ පානීය ජල ව්‍යාපෘති ගණනාවක් සඳහා සම්බන්ධ වී ඇත. පවුල් දහස් ගණනකට සිත සලසමින් ක්‍රියාත්මක වූ ඇටම්පිටිය ජලසැපයුම් ව්‍යාපෘතිය, බුලත්කොහුපිටිය ජලසැපයුම් ව්‍යාපෘතිය, යාපනය, කිලිනොච්චිය ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය වගේම අබතලේ බලශක්ති ව්‍යාපෘතිය මෙරට නිදසුන් කිහිපයක්. 1969 සිට ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයට අවශ්‍ය ඉදිකිරීම් යන්ත්‍ර සූත්‍ර සපයන සමාගමක් ලෙස ඩිමු ආයතනය නම් දරා ඇත. මෙහිදී ඩිමු ආයතනය මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය, දක්ෂිණ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය, කොළඹ කටුනායක අධිවේගී මාර්ගය, පෝට් සිටි ව්‍යාපෘතිය, හම්බන්තොට ජාත්‍යන්තර වරාය වැනි ජාතික සංවර්ධන ව්‍යාපෘතිවලට ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සපයා දී ඇත. මීට අමතරව මෙරට දක්ෂිණ අධිවේගී මාර්ගය, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය, රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණය වැනි යටිතල පහසුකම් ව්‍යාපෘති රැසක් සඳහා ආලෝක කරන විසඳුම් සැපීමටද ඩිමු ආයතනයට හැකි වුණා. මේ ආකාරයට ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයට දායක වෙමින් සමස්ත ජාතියේම සිහින සහ අභිලාෂ බලගැන්වීමට ඩිමු ආයතනය ඉදිරියටත් කැප වී සිටී.